ඔබව මේ ලෝකයට බිහි කරපු අම්මටයි තාත්තටයි වටිනාකමක් දෙන්න කැමතිද? කැමති නම් මෙන්න මේක හොඳට අහන්න. අම්මයි තාත්තයි දුක් මහන්සි වෙලා ඔබට ෆෝන් එකක් කරන් දෙනවා කියලා හිතන්නකෝ. මේක අපේ වයසේ ඉන්න ළමයින්ට කියන කතාවක්. අම්මයි තාත්තයි දුක් මහන්සි වෙලා ඔබට ෆෝන් එකක් කරන් දෙනවා. අපි හිතමු 80000ක් 60000ක් ඊට පස්සේ ලක්ෂයක් දෙකක් වීදම් කළා හරි ලක්ෂ 6 වීදම් කළා හරි ෆෝන් එක කරන් දෙන වටින ෆෝන් එකක්. පරිගණ කරන් දෙනවා. හැබැයි අම්මයි තාත්තයි දකින්නේ ඔයා කාමරේට වෙලා ගේම් ගගහ ඉන්න එක නම් ඔයා කාමරේට වෙලා වීඩියෝ බල බල ඉන්න එක නම් අනවශ්‍ය සම්බන්ධතා තියෙන එක නම් සමහරක් අම්මලා ආදරෙන් නිසා එය පෙන්වන්නේ නැහැ. හැබැයි යාලා හදවතින් දුක් වෙනවා. ආන් එවන් අයට වටිනාකමක් දෙන්න කැමති වෙන දරුවෙක් වෙන්න. කොහොමද වටිනාකමක් දෙන දරුවෙක් වෙන්නේ? TikTok එක භාවිතා කරනවා නම් දහම් ප්‍රචාරය කරන්නට ඒකට කාලය වැය කරන්නට. ධර්මදේශනා වීඩියෝ අරගෙන එඩිට් කරලා අන් අයට ධර්මයේ බෙදා දෙන කෙනෙක් වෙන්න. අම්මට කියන්න, තාත්තට කියන්න, අම්මේ තාත්තේ මම දැන් දහම් ප්‍රචාරය කරන කෙනෙක්. මම හොඳ දේවල් කරන කෙනෙක්. ඒ අම්මා තාත්තා හදවතින් සතුටු වෙනවා. ඔබව මොහොතකට සිපගනි. කොච්චර සතුටක් ඇති වේද? දුකෙන් ඉන්න අම්මලා තාත්තලාට ඒ සතුට උදා කරන දරුවෙක් වෙන්න. අධ්‍යාපනය කියලා කියන්නේ తాවකාලික දෙයක්. ලෝකේ ජීවත් වෙන මිනිස්සෙක්ට. හැබැයි පින කියලා කියන්නේ මොකද්ද? తాවකාලිකයි. හැබැයි ඊට වඩා ශ්‍රේෂ්ඨ දෙයක්. ඊනම් ශ්‍රේෂ්ඨ දෙයට කැමති වෙන්න අධ්‍යාපනයේ නිරත වෙන ගමන් තමන්ගේ අම්මා තාත්තට වටිනාකමක් දීලා දහසක් ළමයි අතරේ තමන්ටද වටිනාකමක් දෙන කෙනෙක් වෙන්න. පාසල්වල කුණුහරුප කතා කර කර ඉන්න, සින්දු කිය කිය ඉන්න, අනිත් ගෑනු ළමයින්ට පේන්න පිරිමි ළමයිව පහත් කරන જાති අතරේ අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ශ්‍රවණය කරලා ඒ දහම් බෙදා දෙන ශ්‍රේෂ්ඨ දරුවෙක් නේ කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන්කමක් හදාගන්න. ඒ අතර ඔබ බෙබලෙනවා. අඳුරේ දිලෙන පහන් සිලක් වගේ. සිළු දෙනාම මේ උතුම් ක්‍රියාවට හිත් පහදවා ගනිත්වා. ඒට කැමති වෙත්වා. බුදුරජාණන් වහන්සේව සරණ යත්වා. නමෝ බුද්ධාය.